චන්දික නානායක්කාර ඇත්තටම ඔහුට නිලි රැජින මාලනී සමග තිබුණේ මොන වගේ බැඳීමක්ද? බොහෝ දෙනෙකු මේ වෙද්දි ඒ ගැන විවිධ කතා රාශියක් කියනවා. ඉතින් අපිට මුහුණු පොදෙන් හමු වූ මේ කතාව අහලා බලන්නකෝ. පිරිමි භාග ජීවත් වන කාලෙක සැබෑ පිරිමියෙකු දුටු වෙමි. කශේරුකාව හයිය ඇති පිරිමියෙකු දුටු වෙමි. ඒ ගැන කවියකින් හෝ කුඩා සටහනකින් නොලීවොත් එය අකටයුත්තක් බව හදවතට හැඟෙන නිසා ඉතා සරලව හා කෙටියෙන් ලියා තබමි. කාන්තාවක ලෙස එය යුතුයකමක් ලෙසට හදවතේ බහලමි. විවාහ සහතිකයකට පමණක්ම අයිතියක් කියා ඒ මැදට ප්‍රේමය නම් නාමිකයක් පමණක් එක්කොට ලෝකයට පෙනෙන්නට පමණක් ජීවත් වෙන නමුදු කාන්තාවන්ට අනේක වදහිංසා කරමින් ඔවුන්ගේ මුළු ජීවිතයම විනාශ කළ නමුත් ලෝකයට යහපත් බව පෙන්වමින් ලකුණු දාගන්නා පිරිමි අපි දැක ඇතෙමු. සමහර කාන්තාවෝද ඒ හැම දුක් ගැහැටක්ම ඉවසමින් ලෝකයාගෙන් වසන් කරමින් ආත්ම ලැජ්ජාව නිසාම ආත්ම ගෞරවය නිසාම පෞල් ජීවිතය රැකගන්නට බොහෝ කාලයක් ඉවසීමෙන් දරාගෙන ඉන්නවා අපි දැක ඇතෙමු. නමුත් ඉවසීමේ සීමාව පැනගිය පසු අශ්වයා ස්ථානයේ තබා පළක් නැත්තේමය. කෙසේ නමුත් විවාහය සහතිකයට පමණක්ම සීමා කොට අයිතිය පමණක්ම රැකගන්න දඟලන මිනිස්සු බැඳීම් යනු එය නොවේයයි කිසිදු විටක වටහා ගන්නේද නැත. ඒ තරම් බුද්ධියක් සමහර මිනිසුන්ට නැත්තේමය. ගැහණියකට කන්න බොන්න දෙන එක පමණක්ම ජීවිතයයි සිතයිනා පිරිමිද අපි දැක ඇත්තෙමු. කාන්තාවන්ට අනේක විද නින්දා අපහාස කරමින් ගුටි බැට දෙමින් ඔවුන්ව පහතට දමා කතා කරන එක වීරකමක් ලෙස සිතන මෝඩ පිරිමිද අපි දැක ඇත්තෙමු. එය පිරිමිකම ලෙස ඔවුන් දකින නමුත් එය පිරිමිකමත් ගැහණුකමත් දෙකටම නැති හරි අසික්කිත දෙයක් බව ඔවුන්ට තේරුම් ගන්නට තරම් බුද්ධියක්ද නැත්තේමය. ඒ අතුරින් ඊයේ පෙරේදා අපේ ආදරණීය මාලිනීගේ වියෝවෙන් පසුව හරි අපූර්ව සැබෑ පිරිමියෙක් ලෙස හැඳින්විය හැකි ආදරණීය චරිතයක් එළියට ආවේය. එහෙව් ගෞරවනීය පිරිමි මේ ලෝකේ ඉන්නවාදැයි සිතන තරමටම ඔහු නිහඬවම ලෝකයාගේ ආදරය දින අවසන්ය. චන්දික නානායක්කාර ආදරණීය අයියේ ඔබට හදවතින්ම ගෞරව කරමි. මේ ලියන්න දැයි ඔබෙන් අවසරගෙනම ලියන්නේ මාලිනීට හෝ ඔබට එකදු ඉස්පිල්ලකින් හෝ පාපිල්ලකින්වත් අගෞරවයක් නොවන්නටය. ප්‍රේමය නම් ප්‍රේමයමය. ගෞරවය නම් ගෞරවයමය. මනුස්සකම නම් මනුස්සකමමය. ඉන් එහාට කොළ කෑලකට හෝ අයිතිවාසිකමකට හදවතේ බැඳීම් වෙනස් කළ නොහැකිය. බඳින බොහෝ වුන් බැඳුනේ නැත. බැඳෙන බොහෝ වුන් බඳින්නේද නැත. ලෝකයා මොන ආකාරයට අර්ථකථනය දුන්නත් සැබෑව දන්නේ තම තමන්ගේම හෘද සාක්ෂිය පමණි. ආදරණීය චන්දිකා අයියේ ඔබ තරම් ප්‍රේමයට අරුතක් දුන් මනුස්සකමට අරුතක් දුන් මාලිනියව පරිස්සමට බලාගත් අයෙක් මෑත කාලයේ දුටු වේද නැත. සමාජයට පෙනෙන්නට නොව ලකුණු දාගන්නට නොව ඔබ සැබෑවටම ඇයට ආදරය කළ බවට වෙන සාක්ෂි කුමටද? අතිවාසිකමක් නොකියාම ආදරය කිරීම තරම් ඇහෙන් දුටු සාක්ෂියක් තව කොහිද? සැබෑ පිරිමියෙක් උපදින්නේ සැබෑම මවකගේ උත්සාහයෙන් බව අපි පිළිගන්නෙමු. පුතෙක් යහපත්ව හදන්නට තනන්නට ගැහණියකට ගෞරව කරන්නට ඉගෙන ගන්නේ Tamanගේම මවගෙනි. මුල හොඳ නැත්නම් ගහක අතු ඉතිද දි รา පත් වන බව සැබෑව. බාගෙට මව්කිරි කට ගෑවුන් එහෙමත් නොමැතිනම් මව්කිරි නොබීම හැදුණු වැටුණු වුන් ගැහණියව අගතියට පත් කරන්නට බොහෝ දක්ෂය. Tamanගේ මවත් කාන්තාවක් බව නොසිතන්නේ ඒ නිසාමය. එවන් අයහපත් මිනිසුන් මැද්දේ ඔබවන් මිනිසුන් දැකීමත් වාසනාවක්මය. ඇගේ ගෞරවයට ඔබ කිසිදු විටක හානි නොකළේය. නිහඬවම ඇගේ සතුට සැනසීම වෙනුවෙන් පමණක්ම කැප වුණේය. ආදරේ මනුස්සකම නම් එයමය. ඉන් එහා බර දෙයක් පා දන්නේ නැත. කෙසේ වෙතත් ලෝකයා හැමදේම දකින්නේ මනින්නේ ඔවුන්ගේ මානසික මට්ටම හා ඔවුන්ගේ ඇහි සීමාව නොය. ඒ එක් එක් අයගේ බුද්ධි මට්ටමේ අඩු වැඩි අනුව සිද්ධ වේවි. හරියට සත්‍ය දන්නේ හදවත් දෙකක් පමණි. මුළු ලෝකයක් ඉදිරියේ හරි නිහඬවම ඇගේ අත අල්ලාගත් ඔබට හදවතින්ම ගෞරවය සහ ප්‍රණාමය. ඒ හයියට අපේ ආදරය. ගැහණියකට අවශ්‍ය වන්නේ පිරිමි හිතකින් රැකවරණය, ආදරය, ගෞරවය, සැනසීම, සැහැල්ලුව පරිස්සම විනා අන් කවරක්ද? ඒ දේවල් ඉදිරියේ මුදල් සහ බලය යනු පයට පෑගෙන දුහුවිල්ලක්මය. ඉතින් ඇගේ ප්‍රේමයේ කඳුලින් තෙත් වූ දිගැටි දැස් මත කෙටි කලකට හෝ ප්‍රේමයේම සිත්තම් කළ ඔබට, සැනසීම සහ සැහැල්ලුව සතුටම නිදන් කළ ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබේ හයිය පිරිමි හිතකට අනේක වාරයක් පිං. මාලනී වන් උස්කුණ ඇති කාන්තාවකට අවසානයේ හෝ ඔබවන් යහපත් හිතක ආදරේ හිමි විය යුතුමය. ඇය වෙන්වගේ උන්ට ශාප කළේ නැත. කිසිදු විටක නින්දා අපහාස කළේද නැත. වෛරයකින් දැවි දැවි සිටියේද නැත. පරිගැනීමේ චේතනාවෙන් තන තන එකදු වචනකින් හෝ හානි කළේද නැත. අල්ප මාත්‍රයකදු කාටකින් තොරව පෙර පුරුදු ගෞරවයෙන්ම ආදරයෙන්ම ඇය පෙරවුන් අයව සිහිපත් කළාය. ඒ හරි අව්‍යාජවමය.
එවන් යහපත් හදවතකට ස්වභාව ධර්මයේ විසින්ම ඔබ වන් යහපත් කෙනෙක්ගේ ආදරය නොඅඩුව ලබා දීම පිළිබඳව එක් අතකින් පුදුම විය යුතුද නැත. ඒ ස්වභාව ධර්මයේ හාස්කම්මය. බැඳීම් සහ ආදරය යනු සැබෑ ප්‍රේමය යනු මුදල් හෝ බලයවත් අන් කිසිවක්ම නොව ඉන් එහාට ගිය හරි බර දෙයක් බව තේරුම් ගන්නා විශේෂයෙන් කාන්තාවක බලාපොරොත්තු වන්නේ පරිස්සම, ගෞරවය, ආදරය, වචනකින්වත් හානියක් නොකොට දෙන මනුස්සකම කියන එක තේරුම්ගත් ලස්සන හදවත් වෙන පිරිමි අනේ මේ ලෝකේ වැඩි වටින් බිහි වේවා. එවන් පුත්තු වදන හදන සැබෑ මව්වරුන්ටත් අනේක වාරයක් සැනසීම මුදා වේවා. ඉතින් එපමණයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.